සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ගොඩක් දවස් ගියා වීඩියෝ එකක් ගේන්න. මොකද මම කිව්වේ මම ලංකාවට ගියා. ලංකාවට ගිහිල්ලා ඊට පස්සේ දවස් 10ක ජපාන් ටුවර් එකක් ගියා. ඊට පස්සේ ආයෙ ලංකාවට ඇවිල්ලා කොහොම හරි මාසෙකමාරකට වගේ පස්සේ තමයි ආපහු කැනඩාවට ආවේ. ඉතින් ටිකක් පහුගිය දවස්වල බිසි වුණා. ඉතින් මං හිතුවා ආයෙ තව වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මුලින්ම මට ආසයි තවත් විශේෂ දෙයක් ගැන කියන්න. ඇත්තටම මට හම්බුණු ඇසිස්ටන්ට් කෙනෙක් අන්තිම කාලේ මම වැඩ කරද්දී අවුරුදු 1කමාරක් විතර මාත් එක්ක වැඩ කරා එයා. එයා සුදු ජාතික කැනේඩියන් අම්මා කෙනෙක්, තරුණයි. ඉතින් එයාගේ ටිකක් විශේෂත්වයක් තියෙන නිසා මම ඔයාලට ඒක ඔයාලත් එක්ක ෂෙයා කරන්න කියලා හිතුවා. එයාට අවුරුදු 37යි. බබාලා ඉන්නවා 7 දෙනෙක්. එතකොට එයාට පළවෙනි බබා හම්බෙලා තින්නේ අවුරුදු 15. ඉතින් ඒක කැනඩාවේ එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අනිත් එක කෙනෙකුට හිතෙන්න පුළුවන් හස්බන්ඩ්ලා කීද නැද්ද කියලා. නෑ එකම හස්බන්ඩ්ගේ තමයි ළමයි 7 දෙනාම. කොහොම හරි එයා හරි කඩිසරයි. එයා කවදාකවත් එයාගේ එකම බබෙක්වත් දෙකයා දෙන්නේ නැහැ කිව්වා. එයාම තමයි බබාලා ගෙදර බලාගෙන තියන්නේ. ඉතින් ඒක විශේෂ සිද්ධියක් මේ මට එහෙම කවදාවත් හම්බෙලා නැහැ ඇත්තටම. කොහොම හරි එක දවසක් මම ඇබ්සන්ට් වෙලා එයාගේ ලොකු දුව එයාත් ECE කෙනෙක් දැන්. කොහොම හරි දවසක් අම්මයි දුවයි එකට මගේ රූම් එකේ වැඩ කරා. මට යන්න බැරි වුණු දවසක. ඉතින් ඕක තමයි විශේෂ සිද්ධිය. මොකද එයා හරි බබාලට හරි ආතරේ කෙනෙක්. ඒ වගේම හරිම කඩිසර අම්මා කෙනෙක්. අනිත් එක කැනේඩියන් එහෙම කෙනෙක් හරි අමාරුයි හොයාගන්න. එකම හස්බන්ඩ් කෙනෙක් එක්ක ඉඳගෙන ළමයි ගොඩක් ඉන්නවා කියලා හරි අහම්බෙන් අහන්න ඕන සිද්ධියක්. ඒකයි මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඒ කියන්නේ එහෙම අයත් ඉන්නවා. ඉතින් අපි කතා කරන මම ඩේ කෑවේ තව ටිකක් විස්තර. ඉතින් ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න නම් ඩේ කෑ එකක ඒ තරම්ම අමාරු කාර්යයක් නෙමෙයි. ලොකු ප්‍රොසෙස් එහෙම කරන්න ඕනේ නැහැ. තමන් ළමයි එක්ක වැඩ කරපු මොනවා හරි ලියුමක් හරි අඳුනුම්කමකට හරි එහෙම සාක්ෂියක් තියෙනවා නම් සුපර්වයිසර් එක කතා කරලා ලොකු සුසුකම් ඕනේ නැහැ ඒකට. තමන්ගේ රටේ මව් රටේ හරි මොනවා හරි ළමයි සම්බන්ධ මොනවා හරි වැඩ කරලා කියලා එහෙම තියෙනවා නම් ලියුමක් වැඩ පටන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඩේ කෑවට වැඩ කරලා ටිකක් ඒක රූම් ටීචර් රෙකමන්ඩ් කරොත් තමයි ඉතින් ECA කෙනෙක් වෙන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම තමයි ගොඩක් අය ඉන්නේ. සමහර මෙහි තියෙන තවත් ඒජන්සිස් වගේ. ඒ ඒජන්සි වල තමන්ට තමන්ගේ ෆීල්ඩ් එක අනුව තමන්ගේ සුසුකම් අනුව රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතර සුපර්වයිසර් කරන්න තාවකාව හරි ඕන වුණොත් තාවකාලිකව හරි දවසකට දෙකකට පැය ගානකට හරි එහෙම ඕන වුණාම ඒජන්සිට තමයි කතා කරලා කියන්නේ මෙහෙම කාව හරි එවන්න කියලා. ඉතින් එහෙම ගොඩක් අය එනවා. සාමාන්‍ය ටීචර් කෙනෙක් ඇබ්සන්ට් වුණාම ඒජන්සියෙන් තමයි එවන්නේ අපිට. ඉතින් එහෙම ආපුවම විශේෂයෙන් අපි සැලකිලිමත් වෙනවා. ඒ එන අය ගැන අපි බලනවා කොහොමද ඒගොල්ලන්ගේ වැඩ කරන විදිය සහ ටීචර් එක සහයෝගයෙන් වැඩ කරනවද කියලා එහෙම බලලා සමහර අය එහෙම පර්මනන්ට් වෙන්න කැමති කරගත්තු අයත් ඉන්නවා. ඉතින් ඒක ඉතින් ඒ අවස්ථාව අනුව. තව සමහර වෙලාවට තමන්ගේ ඇඳුනුම්කම් මත දැන් කවුරු හරි ටීචර් කෙනෙක් කිව්වොත් මෙහෙම අහවල් එක්කෙනා මගේ යාළුවෙක් එයා හොඳට වැඩ කරනවා. එයා ECE කෙනෙක් ECA කෙනෙක් එහෙම රෙකමන්ඩ් කරනවා නම් ඒ වේකන්සි එකක් තිබුණොත් වැඩට එන්න පුළුවන්. ඉතින් ඒ මොනවා කරත් වැඩ කරන විදිය බලලා තමයි අන්තිමට ස්ථිරවම රැකියාව හම්බෙන්නේ. ඉතින් ඒ කවුරු වැඩ කරන්න ආවත් සාමාන්‍ය ඩේ කෑයක සහ ඉස්කෝල සම්බන්ධව ළමයි සම්බන්ධ හැම තැනකටම අනිවාර්යෙන් ඒගොල්ලන් පොලිස් රිපෝට් එක ගේන්න ඕනේ තමන්ගේ මාස 6ක් ඇතුළත ලබාගත්තු පොලිස් රිපෝට් එක සහ මෙහි තියෙන CPR and first aid කියලා කෝස් එකක් කරන්න ඕනේ. ඒක දවසෙන් කරන්නත් පුළුවන් සල්ලි දීලා. ඒ කෝස් එක කරලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම වැඩ පටන් ගන්න කලින්. තව තියෙනවා ෆුඩ් හැන්ඩ්ලර් කියලා කෝස් එකක්. ඒක නම් වැඩ පටන් ගත්තට පස්සේ කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ආහාර පරිහරණය කරන එක ගැන ඉගෙන ගන්න තියෙන කෝස් එකක්. ඉතින් ඕවා තමයි කරන්න තියෙන්න ඕන තමන්ට. ඊළඟට වැඩ පටන් ගත්තම අපි දැන් මම වැඩ කරපු තැනත් එහෙමයි. ගොඩක් ඩේ කෑස් වල එහෙමයි. 7ට පටන් ගන්නෙ 6ට තමයි අවසන් කරන්නේ ඩේ කෑ එක. එතකොට ෂිෆ්ට් ක්‍රමයට තමයි වැඩ කරන්නේ මෙහි. සාමාන්‍යයෙන් උදේ 7ට පටන් ගන්නතු කෙනාට 4ට ඔෆ් වෙන්නේ. 8:00 5:00 9 6. ඉතින් උදේ 4ට සාමාන්‍යයෙන් එක්කෙනයි සෙන්ටර් එක අනුව සෙන්ටර් එකේ ගොඩාක් විශාල නම් සමහර දෙන්නෙක් ඉන්නවා ඇති. දැන් මම වැඩ කරපු තැන නම් එක්කෙනයි 4ට එන්නේ. එයා තමයි ඕපන් කරන්නේ. එතකොට හැබැයි 7:04 කොහොම වලට තීරේ පැය 9ක් තියෙනවා. හැම ෂිෆ්ට් එකෙන් පැය 9ක් පෙනුනට ලන්ච් අවර් එකට කාටවත් පේමන්ට් එකක් ගෙවීමක් කරන්නේ නැහැ. පැය 8ටයි හැමෝටම පඩිය හැම්බෙන්නේ.
ඉතින් එක එක්කෙනාට 7ට පටන් ගත්ත කෙනා 4ට ඕෆ් වෙනවා. එතකොට 7 වෙනකොට බොහොම ළමයි සමහරලාට ළමයි ඉන්නේ 8 වගේ වෙනකොට. එතකොට ගොඩක් වෙලා එයාට ෆ්‍රී. ඉතින් එහෙම හැම කෙනාටම තමන් ආවට පස්සේ කරන්න තියෙන වෙනම වැඩ ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් 7ට ඕපන් කරන කෙනා එයා ඇවිල්ලා ඩේ කෑක ඇතුළේ ඔක්කොම චෙක් කරන්න ඕනේ. චෙක් කරලා ඔක්කොම තියෙන ටැප්ස් විනාඩි 5ක් අපි අරලා දාන්න ඕනේ. ඊට පස්සේ කිචන් එකේ ස්ටෝව් එක ඕන් කරන්න ඕනේ. ඩිෂ් වොෂර් එක ඕන් කරලා ඒ ඔක්කොම කරලා එයා තමයි පටන් ගන්න වැඩ ඔක්කොම ටික අනිත් අය එනකොට පිළිවෙල කරලා තියන්න ඕනේ හැම රූම් එකකම ඒ 7ට ඕපන් කරන කෙනාට තියෙන වැඩ තමයි ඒවා. ඉතින් ඒ වගේ එක එක ෂෙඩියුල් දැන් 8ට එන කෙනා එයා ඇවිල්ලා ඉවරලා ඉස්සර වෙලාම යනවා අවුට්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් චෙක් කරන්න. එයා ගිහිල්ලා එළියේ වින්ටර් එකෙත් එහෙමයි. එළියට ගිහිල්ලා එළියේ ප්ලේග්‍රවුන්ඩ් එක ළමයින්ට හානිදායක වෙන අනතුරක් වෙන්න පුළුවන් දේවල් මොන හරි තියෙනවද? සමහරට ගස් තියෙන වටේට ගස් වල අත්තක් එහෙම වැටිලාද මොනවා හරි අනතුරුදායක දෙයක් තියෙනවා කියලා එයා චෙක් කරන්න ඕන ඔක්කොම ටික. ප්ලේග්‍රවුන්ඩ් එක. ඒ චෙක් කරලා යනවා ඇතුළට. ඊට පස්සේ 8:00 එයා තමයි ස්නැක් 8යි කාලා 8:00 උදේ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරන්න ඕනේ ඉන්න ළමයි ගන්න. සාමාන්‍යයෙන් ඒ වෙලාවට ළමයි ටිකක් අඩුයි 6ක් 7ක් වගේ තමයි ඉන්නේ රූම්ස් තුනේම. අනිත් එක 8:00 වෙනකන් අපේ ඩේ කෑගේ 8:00 වෙනකන් ලොකු රූම් එකේ ඔක්කොම ළමයි ටික තියාගන්නවා. 8:00න් පස්සේ තමයි අනික් රූම්ස් දෙක ළමයි වෙන් කරලා අරන් යන්නේ. ඒතකොට රේෂියෝ එක බලපාන්නේ වෙලා 8:00න් පස්සේ තමයි. 8:00 වෙනකන් එක ටීචර් කෙනෙකුට ළමයි 12ක් තියාගන්න පුළුවන් ප්‍රී ස්කූල් 1 එකේ. එහෙම ඉතින් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා 8:00 කලින් සහ 5:00න් පස්සේ අර ලොකු රූම් එකේ එක ටීචර් කෙනෙකුට ළමයි 12ක් තියාගන්න පුළුවන්. නිදා ගන්න ස්ලීප් ටයිම් එකටත් එහෙම ස්ලීප් ටයිම් එකෙත් අර මම කිව්වේ 1:5 ටොඩ්ලර් රූම් එකේ රේෂියෝ එක ස්ලීප් ටයිම් එකේ 1:8 වෙනවා. ස්ලීප් ටයිම් එකේ එක ටීචර් කෙනෙකුට ළමයි 8ක් එක්ක ඒ රූම් එකේ ඉන්න පුළුවන් ළමයි නිදා ගන්න වෙලාවේ. ලොකු රූම් එකෙත් එහෙමයි ස්ලීප් ටයිම් එකට එක ටීචර් කෙනෙකුට ළමයි 12ක් තියාගන්න පුළුවන් ඒ නිදා ගන්න වෙලාවට. ඉතින් එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා විශේෂ වෙලාවල් වලට. සාමාන්‍යයෙන් හවස 6ට ඒ කියන්නේ 5:00 6 අතර අනිවාර්ය ටීචර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මොකද ක්ලෝසින් කියන එක ටිකක් අමාරු වැඩක්. එතකොට ක්ලෝස් කරන කෙනා මුළු ඔක්කොම දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් ඉන්නවා අනිවාර්ය රූම් එකේ. අනිත් එක්කෙනා රූම්ස් ඔක්කොම චෙක් කරලා මොනවා හරි තියෙනවද අඩුපාඩු බලලා ඔක්කොම හරි ගසන එක නිසා විශේෂ සමහර වෙලාවට 6 වෙද්දි ගොඩාක් කලවරයි මේ සමහර දවස් සමහර මාසවල එහෙම නම් තනියම ක්ලෝස් කරන්නේ නැහැ දෙන්නෙක් ඉන්නවා අනිවාර්යෙන් ක්ලෝස් කරන වෙලාවට. ඉතින් එහෙමයි. ඊට පස්සේ තව තියෙනවා වැඩපිළිවෙළවල්. උදේ දැන් සාමාන්‍යයෙන් වැඩ ඔක්කොම පටන් ගන්නෙ 9ට තමයි. 9ට කලින් තියෙන බ්‍රෙක්ෆාස්ට් දෙන එක විතරයි. 9 ඉඳලා 9 සහ 11:00 අතරේ තියෙනවා ගොඩාක් වැඩ කරන්න හැම රූම් එකකම අනිවාර්ය ළමයි අවුට්ඩෝර් ප්ලේග්‍රවුන්ඩ් එකට එක්ක යන්න ඕනේ පැයකට. ඇක්ටිවිටි එකක් කරන්නත් ඕනේ. සර්කල් ටයිම් එකක් කරන්න. සර්කල් ටයිම් එකේ ළමයි එක්ක සින්දු කියන්න ළමයින්ට මොනවා හරි ස්ටෝරි ටෙලිං ඒ වගේ දේවල් තමයි සර්කල් ටයිම් එකේ කරන්නේ. ඉතින් ඒ ඔක්කොම කරන්න ඕනේ. ඒකට එළියට එක්කන් යනකොට වින්ටර් එක නම් සම්පූර්ණ අපි ඇඳුම් අඳින්න ඕනේ. මේ වින්ටර් ජැකට්, ස්නෝ පෑන්ට්ස්, මිටන්ස්, එතකොට වින්ටර් බූට්ස්, හැට්ස් ඔක්කොම අඳලා තමයි වින්ටර් එකේ ළමයි අපි යටට අරන්. ඉතින් 11:00 වෙනකොට ඔය ඔක්කොම කරගෙන එළියට ගිහිල්ලා ආපහු එක්කන් ඇවිල්ලා අර සූට් ගලවලා ළමයින්ව 11:00ට අනිවාර්ය ලන්ච් එකට වාඩි කරවලා තියන්නත් ඕනේ. ඒ අතරේ උදේ 9 ළමයි ආපු ගමන්ම ඩයපර් චෙක් කරන්න ඕනේ එළියට යන්න කලින්. අවුට්ඩෝර් යන්න කලින් ළමයින්ගේ ඩයපර් චෙක් කරන්න ඕනේ, චේන්ජ් කරන්න ඕන නම් චේන්ජ් කරන්න ඕනේ. එළියට ගිහිල්ලා ඇතුළට ආවට පස්සෙත් හැම ළමයෙක්ගේම ඩයපර් චෙක් කරලා චේන්ජ් කරන්න ඕනේ, චේන්ජ් කරන්න අවශ්‍ය නම්. ඊට පස්සේ 11:00ට ලන්ච් එක ගත්තට පස්සේ ඔක්කොම අත් හොදලා එහෙම ගත්තට පස්සේ 11:00 ලන්ච් එකෙන් පස්සේ 12:00 වෙනකොට ළමයි ආයෙ පාරක් ඩයපර් චෙක් කරලා ඒගොල්ලන්ගේ බෙඩ්ස් ඇරේන්ජ් කරලා අත් හොදලා වතුර බොන්න දීලා ඔක්කොම කරලා 12:00 දී හැම ළමයෙක්ම ඉන්න ඕනි බෙඩ් එකේ රූම්ස් වල ලයිට් ඔක්කොම ඔෆ් කරනවා. ඉතින් ඒ පැය ඇතුළත බොහොම මං කිව්ව එකයි බොහොම ඉක්මනින් වැඩ කරන්න ඕනේ කඩිසර වෙන්න ඕනේ හැමදේම අපිට දැන් පරක්කු වෙනවා එහෙම ස්ලෝ කරොතින් ඕක කරගන්න බෑ. හිතන්නකො 9ත් 11:00ත් අතර තියෙන පැය දෙකමාරයි. ඒ පැය දෙකමාර ඇතුළත අර හැමදේම සම්පූර්ණ කරලා අපි ළමයින්ව ලන්ච් එකට ලෑස්ති කරන්නත් ඕනේ. ඊළඟ 12:00 2:00 තමයි හැම මුළු සෙන්ටර් එකම ළමයි නිදා ගන්න වෙලාව පැය දෙකක් තියෙනවා. ඒ පැය දෙක ඇතුළත තමයි එක එක්කෙනාගේ ටීචර්ස්ලගේ ලන්ච් එකට ඒගොල්ලන් යනවා එළියට හරි ඇතුළේ ඉන්නත් පුළුවන්. හැම කෙනෙකුටම තියෙනවා ටීචර් කෙනෙකුට පැයක ලන්ච් අවර් එකක් තියෙනවා. ලන්ච් ටයිම් එක තියෙනවා පැයක. උදේට තියෙන විනාඩි 15ක
පොඩි බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් උදේ කෑම ගන්න ඒ වෙලාවට තමයි අපි. 11:00ට සාමාන්‍යයෙන් අපි ළමයි එක්ක මම නම් ළමයි එක්කම ළමයි ඒගොල්ලන්ට දෙන කෑම කන්න පුරුදු වුණා. මොකද ඒක ළමයින්ට හොඳ එන්කරේජ්මන්ට් එක. ළමයින්ට පේනවා අපිත් කනවා කියලා. එතකොට ළමයි හරි අපිත් එක්ක එකට එකතු වෙලා කන නිසා කෑම ගන්න නිසා ඒක හොඳ ළමයින්ට හොඳ නොන්දුවක් ඇති වෙනවා ඒ කෑම කන්න. ඉතින් ඊට පස්සේ 12:00 වෙනකොට ඔක්කොම ළමයි ටික නිදි හැම රූම් එකෙම හැමෝම ඉතින් සමහර ළමයි අලුත ආපු ගමන් නම් ටිකක් කරදරයි. ඒගොල්ලන් නිදා ගන්න නැහැ. ඉතින් අම්මලා කියනවා මේ ආපු ගමන් මෙයා නිදා ගන්න නැහැ. මෙයාව උකුල තියලා නලවන්න ඕන අනම්මනම් ඔහොම ගොඩක් තියෙනවා. එතකොට සූත එක පැසිෆයි එකක් ගේනවා. ඉතින් ඒක කටර දෙන්න කියලා කියනවා. ඉතින් ඔහොම ගොඩාක් එක විදියට ළමයි ගේනවා. ඉතින් අම්මලා ගෙදර පුරුදු කරුප පැටේ හැවුනාට මම කිසිම ළමයෙකුට දෙන්නේ නැහැ. සූප්වක් කටේ තියන්න දෙන්නේ නැහැ. ගත්තට පස්සේ කොහොම හරි අපි පොඩ්ඩක් විනාඩියක් දෙකක් තියාගන්නලා මොන හරි ෂේප් එකකින් ළමයට මුකුත් අඬන්න නැති වෙන්න කොහොම හරි ඒක අපිට දැන් පුළුවන් කරගන්න. එහෙම ඒක පුරුදු වුණාන් පස්සේ ළමයින්ගෙන් ඒක අයින් කරගන්න පුළුවන් සූප් නැතුව නිදා ගන්නවා ඒගොල්ලෝ. ඒ වුණාට සමහර මන් දන්නවා සමහර ළමයි ඉන්නවා මේ අන්තිමට එක ළමයෙක් හිට එයා පුරුදු වෙලා කොච්චර පුරුදු වුණාද කියනවනම් එයා සූප් අම්මත් එක්ක අම්මා ඉන්නකොට සූප් ඕනමයි. එයා දන්නවා අපි දෙන්න නැහැ කියලා. නමුත් රූම් එකට එනකොට එයා කටින් සූප් ගලවලා අම්මගේ අතට දීලා තමයි රූම් එකට එන්නේ. ඒ වගේම ගෙදර යන්න අම්මා ළඟට ගත්ත ගමන් සූප් කටේ ගන්නවා. ඉතින් ඒක පේරන්ට්ස්ලා පුරුදු කරගන්න හැටි. නමුත් ඒගොල්ලන් ඩේ කෑයකට ආවට පස්සේ දන්නවා අපි ඊට දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවට එයා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ඊට පස්සේ 2:00ට ළමයි ඔක්කොම නැගිටව ගන්න ඕනේ. ඉතින් මම නම් හරිම අපහසුතාවයටපත් වෙනවා තමයි 2:00 කියන්නේ පුංචි බබාලා විශේෂයෙන් ටොඩ්ලර්ස්ලා. ඒගොල්ලෝ ගොඩක් නිින්ද ගියන් පස්සේ හරි අමාරුනේ හැරව ගන්න. නමුත් අපි 2:00 ඉඳන් හෙමින් හැරව ඒගොල්ලන් හැරවගෙන ඊට පස්සේ ඩයපෙටි චෙක් කරලා ආපහු ස්නැක් ටේබල් එකට එක්කන් යන්න ඕනේ. ස්නැක් වලට ඊට පස්සේ ස්නැක් ගත්තට පස්සෙත් ආයෙත් හවස පැයක් අපි එළියට අරන් යන්න ඕනේ. ළමයි හැම කෙනෙක්ම එළියට අරන් යන්න ඕනේ. උදේට පැයයි හවසට පැයයි අවුට්ඩෝර් ප්ලේ ග්‍රවුන්ඩ් එකේ තියාගන්න ඕනේ. ඉතින් සමයකට තියෙනවා රස්න නිසා අපි හැම ළමයෙකුටම සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන්න ඕනේ. උගල ඇඟට ඒ ක්‍රීම් එක ගන්න ඕනේ. මොකද අවුව ළමයින්ට සමහරට ඔරොත්තු දෙන්නේ නැති නිසා. වින්ටර් එකේ තමයි ගොඩක්ම අමාරු. වින්ටර් එකට හැම ළමයෙක්ම උදේට හවස දෙකක් යනකොට අර ඒගොල්ලන්ගේ බූට්ස්, වින්ටර් සූට්ස්, ස්නෝ පෑන්ට්ස් ඔක්කොම ඇඳලා ජැකට්, ග්ලව්ස් දාලා ඔක්කොම කරලා එක්කන් යන්න ඕනේ. එතකොට අපිට කියන්න බෑ දැන් අපි හිතමු ළමයෙකුට කියන අමතකුණා කියලා අම්මලාට ගෙනියන්න අමතකුණා කියලා මේ මිටන්ස් හරි මොනවා හරි වින්ටර් පෑන්ට්ස් හරි අපිට කියන්න බෑ අම්මා ගෙනාවේ නෑ ඒක නිසා ළමයා මෙහෙම අරන් ආව කියලා එළියට. අපේ වගකීම තමයි ළමයා කොහොම හරි සීතලෙන් ආරක්ෂා වෙන විදිහට අඳන්න ඇඳුම් ඩේ කෙයාර් එකේ වෙනම තියෙනවා. එක්ස්ට්‍රා සූට්ස් ගොඩක් එක එක සයිසස් වල අපි තියාගෙන තියෙන. ඉතින් ඒවයින් අඳලා ළමයාව ගෙනියන්න ඕනේ එළියට. දැන් අපිට කියන්න බෑ මෙයාට මිටන්ස් ගෙනල්ලා තිබුණේ නැහැ අද අම්මට අමතක වෙලා ඒක නිසා අපි ඇඳුනේ නැහැ කියලා කියන්න බෑ. අපි දැනගන්න ඕනේ ළමයාව ආරක්ෂිතව එළියට අරන් යන්න. ඉතින් එහෙම වින්ටර් එක තමයි ටිකක් අපට අමාරු එළියට එක්කන් යන එක. ආවට පස්සේ ඉතින් අර ඔක්කොම සූට් ගලවලා පිළිවෙලට තියලා ළමයිව ඇතුළට දාගන්න ඕන කාමරය ඇතුළට. ඉතින් ඔහොම තමයි ඒ ටික. ඊළඟට තව තියෙනවා අපි හිතමු ළමයෙකුට දැන් අසනීපන සමහරවිට අම්මලා කියනවා අද බබාට ඇඟට හරි නෑ. යා කැමති නෑ එළියට යන්න. එළියට එක්කන් යන්න එපා කියලා කියන අම්මලා ඉන්නවා. ඒ වුණාට අපි ඉතින් අම්මලට පැහැදිලි කරනවා අපිට එහෙම කරන්න බෑ. ළමයා කාමරේ තියලා අපිට ටීචර් කෙනෙක් තනියම ඉඳන්න බෑ ළමයාත් එක්ක. එහෙමනම් අසනීප නම් එකම සොලියුෂන් එක ඒගොල්ලන්ට තියෙන ගෙදර තියාගන්න ඕනේ. එක්කන් ආවොතින් ඩේ කෑකට ආවොතින් එහෙම අනික් ළමයි එක සාමාන්‍ය විදියට අනික් වැඩ කටයුතු වලට එයා සහභාගී වෙන්න ඕනේ. එතකොට ගෙදර නවත්ත ගන්න අනිවාර්යෙන් උණ තිබුණු තින් ළමයෙකුට උණ හැදුණු එහෙම එක දවසක් ගෙදර තියාගන්න ඕනේ. ඩයරියා වලටත් එහෙමයි. උණ සහ ඩයරියා වලට තමයි sorry ඒ වගේ තියෙන්නේ. හිම්බිරිස්සාව කැස්ස පොඩි දේවල් ඒවා ඉතින් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට ගේන්න පුළුවන් ගෙනාවට කමක් නැහැ. ඊළඟට මෙඩිසින් සමහරලාට ළමයි අම්මලා ගේනවා දැන් ලංකාවේ පැනඩෝල් වගේ මේ දෙනවා තයිලනෝල් කියලා. ඉතින් අම්මලා ගේනවා මේ බේත දෙන්න ඕනේ අනම්මනම් එක එක જાති බේත් ගෙනාවට ඒවා හරිම ස්ට්‍රික්ට්. හැම අම්මා කෙනෙක් මෙහෙම බේතක් ගෙනාවොතින් ඩේ කෙයාර් එකේ තියෙනවා මෙඩිකේෂන් ෆෝම් එකක් වෙනම අම්මලා ඒක කම්ප්ලීට් කරන්නම ඕනේ. ඕනම දෙයකට ඕවර් ද කවුන්ටර් ගන්න මෙඩිසින් එකක් වුණත් අර ෆෝම් එක කම්ප්ලීට් කරලා ડોක්ටර්ගේ නම, බේතේ නම, වෙදෙන වෙලාව ඒ ඔක්කොම සයින් කරලා තමයි සම්පූර්ණ කරලා ඒ ෆෝම් එකත් එක්ක තමයි මෙඩිසින් අපිට බාර දෙන්න ඕනේ. එතකොට ඒ දෙන වෙලාවල් වලට රූම් ටීචර් දෙනවා ළමයාට දවල් කෑමෙන් පස්සේ නම් එහෙම දෙන වෙලාවල් තියෙනවා. ඉතින් මෙඩිසින් එක අපි තියන්නෙත් අම්මලා කියන්න ඕනේ ෆ්‍රිජ් එකේ තියන්න ඕන නම් එහෙම අපි වෙනම මෙඩිකේෂන් බොක්ස් එකක් තියෙනවා.
හැම රූම් එකකම මෙඩිකේෂන් බොක්ස් එකක් තියෙනවා. මෙඩිසින් එකක් ගෙනාවොත් ඒකේ ළමයාගේ නම ගහලා මෙඩිකේෂන් බොක්ස් එකේ දාලා බොක්ස් එක තියන්න උස කබඩ් එකක් උඩ ඒකට පෙඩ්ලොක් එකක් දාලා ඒක ලොක් කරලා තමයි තියන්නේ. ඒ කියන්නේ වැරදිලාවත් ළමයෙකුට ගන්න පුළුවන් වෙන තැනකට මෙඩිසින් තියන්නේ නැහැ. ඉතින් මේ මෙඩිසින් පැත්ත එහෙම තමයි. තව තියෙනවා ෆෝම්ස් නම් ගොඩක් තියෙනවා. ඇක්සිඩන්ට් රිපෝට්ස් කියලා එකක් තියෙනවා. හදිස්සියවත් ළමයෙකුට මොනහරි තුවාලයක් වෙලා ස්කින් එක ඩැමේජ් වෙන දෙයක් වුණොත් ඉස්කෝලේදී ඒකේදී අප්මෙඩික් අර ඉන්සිඩන්ට් රිපෝට් එක අපි කම්ප්ලීට් කරන්න ඕනේ. සමහරට දැන් මගේ රූම් එකේ නම් එහෙම තිබුණේ නැහැ. අනිත් රූම් එකේ ඉන්නවා සමහරට ළමයි හපනවා අනිත් ළමයි. එහෙම ඉතින් සමහර කේසස් තිබුණා. එකම ළමයා එහෙම පුරුදුනා මෙයා හැමෝටම ඒ වැඩේ කරනවා. ඉතින් එහෙම වුණා මේ ඉන්සිඩන්ට් රිපෝට් ලියන්න ඕනේ. තුවාල වුණු කෙනා ගැනත් අපි ලියන්න ඕනේ. තුවාල කරපු කෙනා ගැනත් ලියන්න ඕනේ. ඉතින් හදිස්සි නිකන් ලෙස්සලා වැටලා සෙල්ලම් කරදි වැටලා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. අපි ලියලා ඒක අම්මලාට දීලා අම්මලාට කියලා අස්සම් කරගන්න ඕනේ. සමහර ලාට ඉතින් ප්‍රශ්න වෙන වෙලාවල් තියෙනවා. අම්මලා ඒක ටිකක් දුර්දිගාරන් යන වෙලාවල් තියෙනවා. ඉතින් සමහර අම්මලා ගෙදරදි කොච්චර ළමයා වැටුණත් දුක් ප්‍රශ්නයක් නැහැ. ඩේ කෑකදී වැටුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න අම්මලා ඉන්නවා. ඉතින් එහෙම ඉතින් එක විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා වැඩ කරන අතරදී. ඉතින් ඒ හැමදේම අපි දැන් ළමයි වැටෙනවා. ළමයි සෙල්ලම් කරද්දී ළමයි වැටෙනවා. ඉතින් ඒක අපි දන්නවා. ඉතින් ඒක නිසා ඒව ඉතින් පැහැදිලි කර දීලා ඉතින් ඒවා निराකරණය කරගන්න ඉතින් ටීචර්ස්ලා වුණාම දැනගන්නවා අපි ඔක්කොම එක්ස්පීරියන්ස් වල තමයි හම්බෙන්නේ. ඉතින් ඔහොමයි අද වීඩියෝ එක සෑහෙන දේවල් මම හිතන්නේ මම ඩේ කෑ ගැන කිව්වා. තවත් වීඩියෝ එකකින් ඉදිරියට ඔයගොල්ලන්ට විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයෙ පාරක් හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්.